ඉතින් ලියුම හරියට වැඩ කරපු නැති එකෙක්ගේ පාපෝච්චාරණය. හරිද? ඉතින් එහෙම පිරිසකුත් ඉන්නවා. හරි. නිකන් මං කියන්නම්. වඩි වලට අද 26 බැච් එකේ අන්තිම දවස. සර් කියන්නේ ගොඩක් හොඳ ගුරුවරයෙක්. ඒ තියෙන එක මං කියන්නේ මං ගැන බටර් ගන්නව නෙමෙයි. අන්තිම මොහොත වෙනකම්ම ළමයිත් එක්ක ඉඳලා උදව් කරන ගුරුවරයෙක්. ගොඩක් ළමයි සර්ගේ උදව් වලින් වැඩේ කරගන්නවා ගොඩ යනවා. ඒත් මං හරියට වැඩ කරේ නැහැ. ඒකට ගොඩක් හේතු තියෙනවා. අද දවසේ මට මං ගැන ලොකුම කලකිරීමක් තියෙනවා. හරි අසරණකමක් දැනෙනවා. මම මොකද්ද කරන්න ඕනි කියලා තේරෙන්නේ නැහැ. මට සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් ඉංජිනේරින් ෆැකල්ටි එකේ සෙකන්ඩ් ඩේ එකේ. නංගි ඉස්කෝලේ යනවා. එයාත් හොඳටම ඉගෙන ගන්නවා. ඒත් මං අවුරුදු 2යි ගානක් තිස්සේ මොනවද කළේ කියලා මට හිතා ගන්නත් බෑ. මට මේ කිසිම සබ්ජෙක්ට් එක කිසිම දෙයක් බෑ. හරිද? මගේ අම්මයි තාත්තයි සාධාරණ සල්ලි හම්බ කරන්න ගොඩක් මහන්සි වෙනවා. මට දැන් එයාලගේ මුණ බලන්න ලැජ්ජයි. අගෝස්තු 10 වෙනිදා කියන්නේ විභාග පටන් ගන්න ඉදාට අගෝස්තු 10 වෙනිදා මැත්ස් පේපරේ තියෙනවා. මට එක්සෑම් එක ලියන්න කිසි දෙයක් නැහැ. මට මේ කියලා ඔහොමම තියෙනවා. ඉතින් තව ඉස්සරහට දිගට තියෙනවා. මට මේ වෙලාවේ කරන්න පුළුවන් මොනවද කියන එක ගැන අදහසකුත් නැහැ. මට මේකට එස් එකක් ගන්න විදිහක් තියෙනවා නම් මට කියලා දෙන්න. මම පළන්ති පටන් ගන්න යන මුල් කාලේ කොළඹ දිස්ත්‍රික්කේ එක වෙනවා කියලා හිතාගෙන තමයි පන්තියට ආවේ. දැන් අන්තිමට මට කිසිම සබ්ජෙක්ට් එකකට එස් එකක් ගන්නවත් බැහැ. පුළුවන් විදියට උදව් කරන්න. ලිව්. හරිද? පාහිතන්නේ මේක එක ළමෙක් මේ ඒ ලෙවල් විභාගේ බහුතරයක් ඔකයි කතාව. 70%ක් එස් එකක් හරි එෆ් එකක් හරි ගන්න විභාගයක් මේක. කොච්චර දැඟලුවත් හරිද? මේ කරන්න තියෙන විවරණ පොත් කරලා ටියුට් කරලා හෝම්වර්ක් ඩිස්කෂන් දාගෙන මේවා ඩිස්කස් කරගෙන කොච්චර දැඟලුවත් මුලින් ඉඳන් වැඩක් කරන්න නැති පිරිසක් ඉන්නවා. ටික කාලයක් ගිහිල්ලා ඔක තේරෙනවා. පන්ති වෙලාවලදී අහගෙන ඉන්නේ නැහැ. ඉතින් දැන් තේරුණා මොකද්ද කරන්න කියන්නකෝ. දැන් තව දවස් 10යි 15යි තියෙන විභාගෙට. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ නේ. මං කියන්නේ රේස් එකක් දිනන්න නැත්තම් දුවන්න හොඳ නැහැ. ඕනෙම රේස් එකක් දිනන්න නැත්තම් දුවන්න හොඳ නැහැ. අපිව චාටර් වෙනවා. ඒ කියන්නේ අපි දිනන්න නැති රේස් එකක් දුවන්න එපා. බැරි දෙයක දැන් හිතන්න ඔයාලට සින්දු කියන්න බෑ. ඔයා සින්දු කියන තරගයකට යන්න එපා. ඔයා නිකන් මිනිස්සු ඉස්සරහා චාටර් වෙනවා. හැම මිනිස්සුන්ම සින්දු කියන්න බෑනේ. සින්දු කියන්න පුළුවන් මිනිස්සු ඉන්නවා බැරි මිනිස්සු ඉන්නවා. ඒතර සින්දු කියන්න බැරි මිනිස්සෙක් නම් ඔයා සින්දු කියන රේස් එකකට යන්න එපා. නිකන් සමාජ උදාහරණ ලක් වෙන එක විතරයි වෙන්නේ. ඒතර ඔයා මේකටත් ඇවිල්ලා වැඩ කරන්නේ නැත්තම් මේකට ඇවිල්ලා බොරුවට ඉන්න එපා. අන්තිමට සමාජ උදාහරණ ලක් වෙන එක විතරයි වෙන්නේ. වැඩ කරනවා නම් විතරක් ඉන්න. වැඩ කරනවා නම් මේකට මහන්සි නැත්තම් තව කරන්න දේවල් තියෙනවනේ නේ. මේ ලෝකේ කරන්න දේවල් තියෙනවනේ උන්තර. මොකද මට ඕනේ මෙතෙන්ට එන හැම එකම උපරිමයට කොට දාන්න. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ වැඩ පිළිවෙල වල ප්‍රතිඵලයක් විදිහට තමයි ලංකාවේ වැඩි මේ හදලා වැඩිම රෑන්ක්ස් හදලා ඔහොම කරගෙන යන්නේ. හැබැයි ඉතින් ඕනෙම පන්තියක ඔය පේන ලොකු රිසර්ච් ටික ඇස්සේ ඔහොම රිසර්ච් ටිකකුත් තියෙනවා. ඉතින් ඒකට කරන්න ගුරුවරයාට කරන්න දෙයක් නැහැ. ඉතින් අපිට කරන්න පුළුවන් එකම දේ මොකද්ද? පුළුවන් තරම් කියනවා කරන්න කියලා. ඒකට අවශ්‍ය පොත් ටික දෙනවා. හරි. ඒකට අවශ්‍ය පොත්පත් ටික දෙනවා.